අයිබං පුතේ අද ඔයාලා පිළිගන්නවා හසරං අවශ්‍ය YouTube නාලිකාව වෙතට. ඉතින් ඔන්න අද මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ පුතේ වර්ග පූර්ණයෙන් ගාණක් සමීකරණයක් විසඳන්න හරිම සරලව ඔයාලට තේරුම් යන ටෙක්නික් එකක් අරගෙන ආවේ. කොයි විදිහට හරියටම වර්ග පූර්ණයෙන් ගාණක් සුළු කරලා අපි අවසානයේ දක්වා උත්තරයක් ලබා ගන්න කොහොමද කියන කාරණේ. ඉතින් පුතේ මේ ගාණ අනිවාර්යෙන් ඔයාලගේ විභාග රචනා පේපරේ කොටසක් විදිහට අනිවාර්යෙන් ඔයාලගේ අහන කෑල්ලක්. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම ඔයාලා මේ ගාන හදිය යුතුම වෙනවා. ඒ නිසා හරියට හදන්න ඕනේ. ඉතින් මේ වර්ග පූර්ණය සහ සූත්‍ර භාවිතයෙන් දෙකෙන් එකකට විසඳන්න කියලා තමයි ඔයාලා ගාන එන්නේ. ඉතින් සාමාන්‍ය විදිහකට ඔයාලගේ සාමාන්‍ය ඉස්සරහා නියතයක් ආවේ නැති වුණොත් අපි ගාන කතා කරනකොට ඒක මම පැහැදිලි කරන්න. මම ඒකට නිදා ගන්න අපේ 2000 අපි අන්තිමටම අවුරුදු ආපු 2025 අවුරුද්ද ගානයි. ඊට කලින් අවුරුදු ගානයි අපි සාකච්ඡා කරලා බලමු මොන විදිහටද වර්ග පූර්ණයෙන් අපි හරියටම ලේසියෙන් ගාන කොට දාගන්න කියන එක. මේක කැලල පැහැදිලි කරන්න ඔයාට ගත්තා මම 2024 25 අවුරුද්දේ පොළ රචනා ගාන ගත්තා. ඒකේ ඇවිල්ලා තියෙන වර්ග පූර්ණයෙන් සහ සූත්‍ර භාවිතයෙන් විසඳන්න කියලා තියෙන ගාන මම ගත්තා. ඔයාලට මේ ගාන පැහැදිලි කරන්න. එතකොට ඔයාට මේ ගානේදී ඔයාට ඕනනම් සූත්‍ර භාවිතයෙන් හදන්න පුළුවන් නැත්නම් වර්ග පූර්ණයෙන් හදන්න පුළුවන්. ඒතර මම ඔයාලට ක්‍රම දෙකම කියා දෙන්නම්. ඒතර වර්ග පූර්ණය සාමාන්‍යයෙන් පුතේ මෙතන අපි සාමාන්‍ය මෙතන x වර්ගයේ ඉස්සරහා නියතයක් නැති වෙලාවකදී වර්ග පූර්ණය ඔයා තෝරගන්න. මොකද ඒක ටිකක් අපේ ලේසි වර්ග පූර්ණයේ පියවර 4න් 5න් උත්තරය ගන්න පුළුවන් අවසාන උත්තරය. ටිකක් වර්ග මෙතන ඉස්සරහා නියතයක් තියෙනවා නම් අපි වර්ග පූර්ණයෙන් ගන්නකොට ටිකක් සුළු කිරීම ටිකක් දීර්ඝ ගැස්සන හින්දා ඔයාට සූත්‍ර භාවිතයෙන් යන්න එහෙම ඉස්සරහා නියතයක් තිබ්බොත් නැත්නම් වර්ග පූර්ණය ප්‍රැක්ටිස් කරගන්න වර්ග පූර්ණ ඉක්මනටම ඔයාට මේකෙදි උත්තරය ගන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද කරන්න කියන එක. ඔන්න බලන්න පුතේ දැන් අපිට දෙනවා x වර්ගය ධන 2x ඍණ 124 සමානයි බිඳුව. ඒතර මේක තමයි අපිට වර්ග පූර්ණයෙන් උත්තරයේ අවසානයේදී වඩ ගන්න කියලා කියන්නේ. අරහන ඇතුලේ දෙන මූලයේ අගයේ අපි පුංචි ඉඟියක් ගන්නවා ඉස්සරහට ගාන හදන්න උපකාර වෙන්නේ. හරි. ඔන්න බලන්න මේ ගාන හදන විදිහ. මේක පුංචි පුතේ පියවර ස්ටෙප් කීපයක් තියෙන හොඳට අහන් ඉන්න. එතකොට ඔයාලට මේක ඕනම ගානක් දුන්නාට පස්සේ ඔයාලට මේක හදාගෙන යන්න පුළුවන්. අංක එකට කරන්න ඕන දේ තමයි අපි බලන්න ඕනේ මෙන්න මේ x වර්ගය ඉස්සරහා තියෙන නියතය ධන එකක් කරගන්න එක තමයි අපි මුලින්ම කරන්න ඕනේ. ඉස්සරහා තියෙන x වර්ගය ඉස්සරහා තියෙන නියතය පුතේ අපි දැන් මොකක් හරි 2 හරි 3 හරි මොකක් හරි ඉලක්කමක් තිබ්බොත් අපි කරන්නේ ඒ තියෙන ඉලක්කම මේ සම්පූර්ණ ඉලක්කම් ටික බෙදලා ගිහලා බිඳුවත් එහා පැත්තේ දෙය ඉලක්කයෙන් බෙදලා අපි මෙතන x වර්ගයේ ඉස්සරහා තියෙන නියතය ධන එකක් විදියට හරව ගන්න එක තමයි මුලින්ම පළවෙනි ස්ටෙප් එක. ඒක ධන එකක් නම් මෙයාගේ x වර්ගයේ ඉස්සරහා සංගුණය කියලා කියන්නේ ඉස්සරහා තියෙන ඉලක්කම. හරි. ඒතර x වර්ගයේ ඉස්සරහා තියෙන ඉලක්කම මෙතන ධන එකක් නම් අපි එතනින් එහාට ස්ටෙප් ටික කරගෙන යනවා. ඒක බලන්න නැහැ. හැබැයි මෙතන ඉස්සරහා නියතයක් තිබ්බොත් අංක එකටම අපි කරන්න ඕන දේ තමයි ඉස්සරහා තියෙන නියතෙන් හැම පදයකම බෙදාගෙන ගිහිල්ලා බෙදුම් නැති වුණත් ඒක භාගයක් විදිහට තියාගෙන එහා පැත්තට සුළු කරලා ගිහිල්ලා සුළු කරන් යන එක තියෙනවා. ඉතින් අර වර්ග පූර්ණ යනකොට එහෙම අර භාගයක් එහෙම බෙදෙන්නේ නැති අවස්ථාවක් විදිහ ආවොත් පොඩ්ඩක් අර සුළු කරගන්න අපහසුතාවයක් එන නිසා තමයි අර මම කිව්ව මුලින්ම ඒ ඉස්සරහ නියතයක් ආවොත් සූත්‍රයට යන්න ඒක පොඩ්ඩක් වට ලේසි වෙයි ගාන හදන්න. නැත්තම් මේ වගේ නියතයක් නැතිව ඉස්සරහා ධන එකක් නම් තියෙන්නේ වර්ග පූර්ණයට යන හරි ලේසියෙන් උත්තරය ගන්න පුළුවන්. හරි. මෙන්න මෙහෙමයි වැඩේ යන්නේ. අංක එකටම පුතේ මුලින්ම කරන්න ඕනේ දේ තමයි මේ ප්‍රකාශනයේ තියෙන නියත පදේ තියෙනවනේ. මෙන්න මේ නියත පදේ මේ නියත පදය ඔයා පුතේ අරන් යන්නේ එහා පැත්තට. මෙන්න මෙහෙම නියත පදය ඔයා එහා පැත්තට පන්නන්න. ඒක අංක දෙවෙනි ස්ටෙප් එක. හරි. ඒතර මම නියත පදය එහා පැත්තට පන්නලා මම දැන් ඉස්සර ප්‍රකාශනය ලියනවා මේ විදිහට x වර්ගය ධන 2x ඍණ 124 පුතේ එහා පැත්තට පැන්නුවාට පස්සේ උත්තරය එනවා ධන 124ක් කියලා එනවා. හරි ඔන්නම ලියා ගන්න පාර. ඊළඟ ස්ටෙප් එක. මෙහෙම ලියාගත්තට පස්සේ ඊළඟට කරන්න ඕනේ දේ තමයි අපි පුතේ මේ තියෙන ප්‍රකාශනය පූර්ණ වර්ගයක් විදිහට ලියා ගන්න. පූර්ණ වර්ගයක් විදිහට කියන්නේ මේ වගේ සම්පූර්ණ මේ වගේ පූර්ණ වර්ගයක් විදිහට ලියා ගන්න. මෙන්න මෙතනට එකතු කරන්න ඕනේ පදේ හොයා ගන්න එක තමයි අපි ඊළඟ ස්ටෙප් එක කරන් තියෙන්නේ. මේක තමයි වැදගත්ම පියවර. ඒතර ඔයා දන්නවා යම්කිසි පූර්ණ වර්ගයක උදාහරණයක් විදිහට මම ගත්තොත් x ධන දෙක වගේ ප්‍රකාශනයක් ගත්තොත් මේකේ වර්ගය කරන්න කියලා කිව්වොත් මේක වර්ග කරන්න කියලා කිව්වොත් අපිට මෙතනදී පද තුනක් එනවනේ. මේ වගේ දැන් මේකේ පූර්ණ වර්ගයක් ගන්නකොට හැමදෙස්සෙම පළවෙනි පදේ වර්ගය දාන මුලට පළමු පදේ වර්ගයේ මුලට පද දෙකේ ගුණිතේ දෙගුණය මැදට
පද දෙක ගුණ කරාම x එක දෙකෙන් ගුණ කරාම 2x වෙනවා. 2x එකේ දෙගුණය මැදට. පද දෙක ගුණ කරාම 2x. 2x එකේ දෙගුණය කියන්නේ 4x මැදට. පද දෙක ගුණ කරාම 2x. ඒකේ දෙගුණය. හැමදෙස්සම දෙගුණය ගන්න. ගුණ කරලා දෙගුණය. ඒතර ඒක මැදට 4x. අවසන් පදේ වර්ගය අකට. ධන 2 වර්ගයේ ධන 4යි ඔන්නම ගන්න. දැන් එතකොට ඔයා දන්නවා මේ පූර්ණ වර්ගයක් ගන්නකොට අනිවාර්යෙන් පද 3ක් තියෙන්න එපා. පූර්ණ වර්ගයකදී. දැන් අපිට මෙහෙම පද දෙකක් තියාගෙන මේ තියෙන පදේ පූර්ණ වර්ගයක් විදිහට ලියා ගන්න බෑ. දැන් උන මම තව විදිහකට ගන්නවා පුතේ ඔයාගේ තව දෙයක් කියන්න. දැන් ඔයා මෙහෙම දැන් පූර්ණ වර්ගයක් තිබ්බට පස්සේ ඔයා ඒක මේ විදිහට ලියන්න දන්නවා. ඔයා ඕකෙම අනිත් පැත්ත ගැන හිතුවා. ඒ කියන්නේ දැන් මම ඔයාලට මේ විදිහේ පූර්ණ වර්ගයක් දෙනවා. දැන් උදාහරණයක් විදිහට මම ඔයාලට දෙනවා මෙහෙම. x වර්ගය හරිද? ධන 6x ධන 9. දැන් මම ඔයාගෙන් මෙහෙම ඇහුවොත් මෙහෙම විසඳලා එන උත්තරේ එන්නේ මොන සංඛ්‍යාව වර්ග කරොත්ද මොන ප්‍රකාශනය වර්ග කරොත්ද කියලා වගේ ඇහුවොත් ඔයාට පුළුවන්ද මෙතනට එන උත්තර දෙක ලියන්න. මේක අනිත් පැත්ත. දැන් මේකෙන් මේක ගත්තා නම් ඔයා මේකෙන් මේක ගන්නේ කොහොමද? මොන බලන්න. මෙතන x වර්ගය ඇවිල්ලා තියෙන්නේ මෙතන තියෙන ප්‍රකාශනයේ වර්ගය වල තමයි මෙතන එන්නේ. කියන්නේ x වර්ගයේ වර්ගමූලය තමයි මෙතනට එන්නේ. x. පළවෙනි පදේ වර්ගය මෙතනට. අවසන් පදේ වර්ගය හැදෙන්නේ. අවසන් පදේ මෙතන තියෙන එක වර්ගය වල තමයි මෙතන හැදෙන්නේ. එතකොට මෙතන තියෙන එක වර්ග වල මෙතන හැදෙනවා. 9 වර්ගමූලය තමයි මෙතනට එන්නේ. ඒ කියන්නේ 3යි. මෙතන ඉලක්ක මෙතන තියෙන ලකුණ තමයි මෙතනට එන්නේ ධන 3යි. ඔයාලට ගානට බලන්න පද දෙක ගුණ කළ එක දෙගුණේ මෙතන හැදෙනවනේ. පළවෙනි පදේ වර්ගය x වර්ගය අවසන් පදේ වර්ගය ධන 9 හැදෙනවා. පද දෙක ගුණ කරාම 6x හැදෙනවා. 6x එකේ දෙගුණේ පද දෙක ගුණ කරාම 3x හැදෙනවා. 3x එකේ දෙගුණේ මේ මැද පදේ 6x වෙන්න තියෙනවා. හරිද? දැන් මම ඕක තව චුට්ටක් ඔයාලට පෙරහැරුම් කරනවා. හරිද? මම කරනවා මෙහෙම වැඩක්. දැන් අපි සාමාන්‍ය මේ පද දෙක ගුණ කරලා ඒකේ දෙගුණය තමයි පුතේ මෙතනට එන්නේ. අවසන් පදේ වර්ගයකට පළමු පදේ වර්ගයේ මුලට. දැන් මම ඔයාලට මෙහෙම දුන්නොත් හිතන්න මම ඔයාලට දෙනවා මෙහෙම. x වර්ගය ධන 10x කියලා ලියලා මම මෙතන ලියන උත්තරේ ලියන්නේ නැහැ. එහෙම ලියන්නේ නැතුව මම ඔයාලට කියනවා පූර්ණ වර්ගයක් විදිහට මේ ප්‍රකාශනය ලියා ගන්න නම් ඔයාට මෙන්න මෙතනට එන්න ඕන ඉලක්කමයි ඔයලා කියන්නේ කියලා කියනවා. දැන් අපි මෙතන බැලුවේ මෙතන වර්ගමූලනේ මෙතන ගත්තේ. දැන් එතන උත්තරේ දෙන්නේ නැහැ. එහෙනම් එතන උත්තරේ දෙන්නේ නැත්නම් කොහොමද මෙතන උත්තරේ හොයාගන්නේ? මෙතන x වර්ගය නම් අපි දන්නවා අනිවාර්යයෙන්ම මෙතන ඒකේ වර්ගමූලය තමයි මෙතනට එන්නේ. ඒක තමයි x වෙනවා මෙතනට. ඒක අවුලක් නැහැ. හරිද? අපි දන්නවා මෙතන උත්තරේ නුදුන්නට පුතේ අපි දන්නවා මෙන්න මේ 10x කියන පදේ හැදෙන්නේ මෙතන තියෙන ප්‍රකාශනයේ උත්තරේ මෙතන තියෙන එකයි ගුණ වෙලා. මෙතන තියෙන උත්තරේ මෙතන තියෙන එක ගුණ වෙලා ඒකේ දෙගුණය තමයි මෙතන තියෙන්නේ. මේ දෙක ගුණ වුණාට පස්සේ x වුණා නම් මෙතන තියෙනවා. මේ දෙකේ ගුණ වුණාට පස්සේ ඒකේ දෙගුණය නම් මේ තියෙන්නේ. ගුණ වුණාට පස්සේ දෙගුණය නම් මෙතන තියෙන්නේ. මේකේ භාගයක් නේද පුතේ මෙතනට එන්නේ. මේ දෙක ගුණ වෙලා මෙතන තියෙන ලකා මෙතන තියෙන ලකා ගුණ වෙලා ගුණ වුණාට පස්සේ මේ ඒ ගුණ වෙච්ච x එක මෙතන තියෙනවා. ඒකේ දෙගුණය නම් මෙතන තියෙන්නේ. මෙතන තියෙන පදෙන් භාගයක් නේද මෙතනට එන්නේ. පද දෙකේ ගුණිතයේ දෙගුණය නම් මෙතන තියෙන්නේ. මේ දෙගුණයෙන් භාගය තමයි මෙතනට එන්නේ. එහෙනම් 10 නම් මෙතනට එන්න ඕනේ 5. මෙතන ධනක් නම් තියෙන ධන 5 එන්න ඕනේ. මෙතන 5 නම් හැමතිස්සෙම පුතේ මෙන්න මෙතන තියෙන ලකුණ තමයි මෙතනට එන්නේ. මෙතන ඍණ තිබ්බොත් මෙතන ඍණ එන්නේ. මෙතන ඔන්න ධන 5. එහෙනම් 5 ලියුවනම් 5 වර්ගය මෙතනට එනවා ධන 25යි කියලා එන්නේ. දැක්කද? ඔන්න ඕක තමයි මෙන්න මෙතන කරන්නේ. ඔන්න මම තව ගානක් ඔයාලට උදාහරණයක් විදිහට මේ විදිහට ආපස්සට ලියන්න දෙනවා. මෙන්න මේක බලමු. මම ඔයාලට දුන්නොත් මෙහෙම. ඔන්න බලන්න පුතේ. මම ඔයාලට කිව්වොත් x වර්ගය ඍණ 4x කියලා තියෙනවා. මෙන්න මෙතන උත්තරය මම ඔයාලට කියන්නේ නැහැ. මොකක්ද කියන එක කියන්නේ නැහැ.
මම ඔයාට කියනවා මේ තියෙන ප්‍රකාශනය පූර්ණ වර්ගයක් විදිහට ලියා ගන්න නම් මට ඔයා මෙන්න මෙතනට එන උත්තරේ මෙන්න මෙතනට එන උත්තරේ හොයලා දෙන්න කියලා කියනවා. එතන මොකද කරන්නේ? මෙතන x වර්ගය නම් මෙතනට එන්නේ අනිවාර්යයෙන්ම ඒකේ වර්ගමූලය x. මෙතන තියෙන ඍණ 4 නම් ඍණ 4 දෙකට බෙදලා තමයි හම්බෙන්නේ මෙතනට එන්නේ. ඍණ 4 දෙකට බෙදුවාම මෙතනට එනවා ඍණ 2ක්. ඍණ 2 වර්ගය තමයි මෙතනට එන්නේ. ධන 4. ඕන ගුණ කළ බලන්න පළමු පදේ වර්ගය x වර්ගය අවසන් පදේ ඍණ 2 වර්ගය ධන 4 එනවා. පද දෙක ගුණ කරාම පස්සේ ඍණ 2යි ඍණ 2 වර්ගය දෙගුණය ඍණ 4යි කියලා එනවා. හැමතිස්සෙම මේ මෙතන ඍණ නම් මෙතන ඍණ එන්නේ. මෙතන ධන තිබ්බ මෙතන ධන එන්නේ. හැමතිස්සෙම මෙතන තියෙන ඉලක්කම දෙකට බෙදලා මෙතනට දාන්න. තේරෙනව නේද? හරි එහෙනම් ඔන්න එහෙනම් මෙතනට යනවා. දැන් ඔයා මට කියන්න මේ තියෙන x වර්ගය ධන 2x කියන ප්‍රකාශනය පූර්ණ වර්ගයක් විදිහට ලියා ගන්න නම් මම මෙතනට අලුතෙන් එකතු කළ යුතු පදය කුමක්ද? පූර්ණ වර්ගය ලියා ගන්න. මෙතන x වර්ගය නම් මෙතනට එන්නේ x. මෙතන තියෙන ධන 2 නම් ධන 2 දෙකට බෙදලා තමයි මෙතනට දාන්නේ. ධන 2 දෙකට බෙදුවාම මෙතනට එන්න ඕනේ ධන 1. එහෙනම් එකේ වර්ගය තමයි ඉස්සරහ මෙතනට දාන්නේ. මෙතන එන්න ඕන ධන මේක දෙකට බෙදලා මෙතන දාන්න. මේ ස්ටෙප් එක කරලා පස්සේ උඩ ස්ටෙප් එක පිළ කරා. මෙතනට එන්නේ ධන 1ක්. මේක දෙකට බෙදලා මෙතනට එන්න. මේ තියෙන පදේ වර්ගලා තමයි මෙතනට. එක නම් මෙතන තියෙන්නේ එකේ වර්ගය මෙතනට එනවා. ඒ කියන්නේ ධන 1 තමයි අලුතෙන් ඉතිරි වෙන පද. ඔතනට ධන 1ක් ධම්මනම් පොතේ අනිවාර්යෙන් මත තියාගන්න. දැන් මෙතන සමාන ලකුණනේ මේ ප්‍රකාශන දෙක සම්බන්ධලා තියෙන්නේ. ඒතර සමාන ලකුණක් කියලා කියන්නේ යම් කිසි පදයක් මේ පැත්තට එකතු කරා නම් ඒ සමානතාවය බිඳෙන්නේ නැති වෙන්න අනිවාර්යෙන් එහා පැත්තට ඔයා ඒ ඉලක්කම එකතු කළ යුතුම තමයි. මෙහෙටත් මම ධන 1ක් කොහොම එකතු කරනවා? හරිද? හරි. ඔන්න දැන් මේ පැත්තේ ආන්සර් එක ඔයාට එනවා පුතේ එහා පැත්තේ උත්තරේ 124යි 1යි 125යි. දැන් වැඩේ ගොඩ. දැන් ඔයාට මේක විසඳලා x වල උත්තරයක් අහන්න කියන්නේ. විසඳුමක් ගන්න කියලා කියන්නේ x සඳහා උත්තර ගන්න කියලා කියන්නේ. එහෙනම් x උත්තර කරන්න නම් ඔයා ඊළඟ පියවරේදී මේ දෙපැත්තම වර්ගමූලය ගන්න. x ධන 1 වර්ගයේ මේ පැත්තේ වර්ගමූලය ගන්න. මේ පැත්තේ පුතේ 125 වර්ගමූලය ගන්න. එතකොට මේ වර්ගයට වර්ගමූලය අයින් වෙනවා. මේ පැත්තේ දෙන x ධන 1 විතරක් ඉතුරු වෙන්නේ. එහා පැත්තේ එනවා වර්ගමූලයක් ගත්තයි කියලා කියන්නේ වාට එනවා ධන හෝ ඍණ වර්ගමූලය 125. ධන හෝ ඍණ වර්ගමූලය 125යි. හරිද පුතේ? මෙන්න මෙතනට ආවට පස්සේ දැන් අපි x සඳහා උත්තරය ගත්තාම පුතේ මෙතන තියෙන අපිට x වල උත්තරය එනවා. උත්තර දෙකක් එනවා. එකක් ධන හෝ ඍණ වර්ගමූලය 125 ධන 1 එහා පැත්තට පැන්නුවට පස්සේ ඍණ 1. හරි. දැන් ඔන්න x සඳහා ඔන්න උත්තර මෙතන ධන වර්ගමූල 125 ඍණ 1 එක උත්තරයක්. මෙතන ඍණ දාමකට පස්සේ ඍණ වර්ගමූල 125 ඍණ 1 කියන තව උත්තරයක්. උත්තර දෙකක් ඔතනදී ඇවිල්ලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පුතේ මට මෙතනින් එහාට සුළු කරගෙන යන්න නම් මේ වර්ගමූල 125ට මම ආදේශයක් දාගන්න වෙනවා. අගයක් දාන්න වෙනවා. හැබැයි මට වරහන ඇතුලේ දෙන්නේ මූල පහේ උත්තරේ 2.24යි කියලා කියන්නේ. මූල පහේ උත්තරේ 2.24යි කියලා කියන්නේ දැන් ඔන්න ඕක තමයි ගාන ඉස්සරහා ඉංගිය. අපිට දෙන අපි බලන්න ඕනේ ඔය වරහන ඇතුලේ දෙන ප්‍රකාශනයත් මෙන්න මෙතනට සම්බන්ධ කරගන්න එක තමයි අපි දැන් මෙතනදී යහට කරන්නේ. ඒ කියන්නේ දැන් 125නේ 125 අගේ නෙමෙයි මෙතන දෙන්නේ අපිට දෙයිලා තියෙන වරහන් ඇතුලේ මූල පහේ අගේ. එහෙනම් ඔයා මෙන්න මෙතනදී කල්පනා කරන්න ඕනේ පුතේ වර්ගමූල 125 කියන එක ලියා ගන්න ඕනේ අපිට අර දෙන වරහන ඇතුලේ දෙන ප්‍රකාශනයේ ගුණිතයක් විදිහට. දැන් අපිට උතන දෙන්නේ එයා ගානට වැලස්සල්ද අපිට වේදම් මොකක් හරි 10 නම් දෙන්නේ 10 වරක් කීයද? අපිට දෙන්නේ 5 නම් දෙන්නේ 5 වරක් කීයද? අපිට දෙන්නේ 3 නම් දෙන්නේ 3 වරක් කීයද? අපිට දෙන්නේ 15 නම් දෙන්නේ වර්ගමූලස්සේ 15 වරක් කීයද? දැන් ගානට එතන දෙනවා. ඒතර ගානට එහෙම වාට ආවේ නැත්නම් ඔයා ඉතින් ගාන හදපු තැන පුතේ පුංචි වැරද්දක් අනිවාර්යෙන් ඇති. ඒකයි ගානින්ම අපිට මේ ගානේ ඉංගිය අල්ල ගන්න පුළුවන්. හරිද? දැන් ඔන්න දැන් වර්ගමූල 125 නේ තියෙන්නේ. අපිට දෙන්නේ මූල පහේ උත්තරේ. මට කියන්න 125 කියන එක ලියා ගන්න පුළුවන් විදිහක් 5 වරක් කීයද? 125 ලියන්න පුළුවන් 5 වරක් 25න් ලියන්න පුළුවන් 125.
අනිවාර්යෙන් පුතේ මතක තියාගන්න මෙන්න මේ පැත්ත ඕනම ගානක මෙන්න මෙතන පූර්ණ සංඛ්‍යාවක් එනවා. ඕනම වර්ග පූර්ණ ගානක් හදන්න තමයි ඊළඟ ගානෙත් පෙන්නන්න හදනකොට අපි ලිව්වහම දැන් අපිට මෙතන කොක්කස් යම් කිසි ඉලක්කමක් එනවනේ. ඒ ඉලක්කම ලියන්න අපිට වරහන ඇතුලේ දෙනවනේ මොකක් හරි මූල එකකයක්. ඒකේ ගුණිතයක් විතර ලියන්න. අනිවාර්යෙන් එහා පැත්තේ කෙලවරේ පූර්ණ සංඛ්‍යාවක් එනවා. අන්න ඊළඟට මෙන්න මේ පූර්ණ වර්ගයේ ගණ්ඩ වරහනෙන් එළියට 25 වර්ගමූලය කියලා කියන්නේ 5යි. ඒතර 5ක් එළියට ගන්න 25 වර්ගමූලය 5යි කොක්කස්සේ 5 තියෙනවා. 5යි මූලය 5. ඔන්න වර්ගමූල 125 මට ලියන්න පුළුවන් 5යි මූලය 5 කියලා. ඔන්න පුතේ මම ඊළඟ ලියනවා මෙන්න මේ 125 වෙනවා මම ලියනවා අර ධන හෝ ඍණ වර්ගමූලය 125 ලියනකොට ලියනවා 5යි වර්ගමූල 5 ඍණ 1. දැන් ඉතින් මෙතනදී උත්තර දෙකක් අපිට එනවා. එකක් ධන වර්ගමූල 5යි මූල 5ට එක උත්තරයක් එනවා. x සමානයි අපිට එනවා පුතේ ධන 5යි වර්ගමූලය 5 ඍණ 1 කියලා එක උත්තරයක් එනවා. ඊළඟ එකට අපි එනවා x සමානයි ඍණ 5යි වර්ගමූලය 5 ඍණ 1 කියලා අපේ අනිත් උත්තරය එනවා. ඔන්න ඔය විදිහට උත්තර දෙක පුතේ අපි දෙපැත්තට කඩනවා. ඊට පස්සේ අර මූල පහේ උත්තරය ආදේශ කරන් ගිහිල්ලා ඊළඟ පියවරේ උත්තරය ගන්න තියෙනවා. අපි යන් ඊළඟ උත්තරය ගන්න විදිහට. හරි. එතකොට මම මෙතනදී ඔන්න වර්ගමූලය 5ට මේක ආදේශ කර ගන්නවා. ඒතර මෙතන එන්නේ 5 වැඩි කිරීම වර්ගමූලය 5 වෙනුවට මම දානවා 2.24. ඔය එන උත්තරයෙන් සුළු කරලා අඩු කරන ඕන එක. ඒතර මෙතන උත්තරය එනවා 5 4 20 2ක් ඉතුරුයි 5 2 10 2 12 2 එකක් ඉතුරුයි 5 2 10යි 1යි 11.2 එතනින් එනවා. එතනින් එකක් අඩු කරාම අපිට එන උත්තරය 10.2 කියලා ඔන්න එක අංශ එකක් අපිට එනවා. ඊළඟට මෙතනදී x සඳහා උත්තරය අපි ගමු ඍණ 5 වැඩි කරනවා මූල පහේ උත්තරය 2.24න් ඒන උත්තරයෙන් අඩු කරනවා 1. එතන මෙතන උත්තරය එනවා අර වගේ මේකේ ඍණ උත්තරයනේ ඍණ 11.2 කියලා එනවා ගුණ කරාම ඒකින් ඍණ එකක් ගියාම උත්තරේ එනවා මෙතනදී ඍණ 12.2. ඒතර x සඳහා උත්තර දෙක x සඳහා එක උත්තරය මේ උත්තරේ අනිත් උත්තරේ x මෙන්න මේ උත්තරේ. එතකොට ඔන්න ඔය විදිහට පුතේ අපිට x සඳහා එන අගයන් දෙක ලබා ගැනීමක් කරන්න පුළුවන්. හරියම සරලව මේ කොටසට වාට සම්පූර්ණයෙන්ම ලකුණු 5ක ගාන කැලලක් හම්බ වෙනවා. අපි යන් ඊළඟට ඊට පස්සේ 2000 ඊළඟ අවුරුද්දේ අපි ගාන බලමු. ඉතින් මේ වගේ පොඩ්ඩක් කරන් අන්තිම අවුරුදු පහේවත් ගණන් ටික කරන් චෙක් කරගත්තා නම් හදාගත්තා නම් හරිම ලේසියෙන් වань මේ පාරේන ගානත් නිකම්ම පුතේ හදා ගන්න පුළුවන්. අපි යන් ඊළඟ ගාන බලමු. මේකෙදි තියෙන ඔයාලගේ වර්ගමූලයෙන් හෝ සූත්‍ර භාවිතෙන් ගාන ඉස්සන්න කියලා අපි වර්ගමූලයෙන් හදලා බලමු කොයි විදිහට මේ ගාන හදන්නේ කියන එක. අර විදිහම තමයි පුතේ අපිට කරන්න තියෙන්නේ මුලින්ම මෙන්න මේකේ නියත මෙතන S වර්ගයේ සම්මුරකේ ධන එකක්ද කියලා බලන එක තමයි මූලිකම දේ. එතන ධන එකක් නම් අපි ඊළඟ පීරියඩ් ස්ටෙප් එකට යනවා. ධන එකක් නැත්නම් අපි ධන එකක් හදාගන්න ඉස්සරහින් නියතයෙන් ඔක්කොම සම්පූර්ණ ප්‍රකාශනයෙන් බෙදලා ඉස්සරහ ධන එකක් හදාගන්න ඕනේ. හරි. දැන් ඔන්න පුතේ ඊළඟට පළවෙනි ඊළඟ ස්ටෙප් එකේ විදිහට අපි අර කලින් කරා වගේ අපි මෙන්න මේ නියත පදය අරගෙන යනවා. ඔන්න ඔය විදිහට එහා පැත්තට අරගෙන යනවා. ඒත් මෙතන හැදෙනවා මට x වර්ගය ඍණ 6x ධන 4 එහා පැත්තට ගියාට පස්සේ මේ පැත්තේ එනවා දැන් ඍණ 4ක් එන්නේ. ඍණ 4ක් හැදෙනවා. ඔන්න ඊළඟට තමයි පුතේ වැදගත්ම තේ මේ තියෙන ප්‍රකාශනය පූර්ණ වර්ගයක් විදිහට ලියා ගන්න නම් මම එකතු කළ යුතු පදේ මොකක්ද කියලා බලන එක. එතකොට පූර්ණ වර්ගයක් විදිහට ලියා ගන්න නම් අපි මෙතන x වර්ගය නම් මෙතන දෙන්න ඕනේ පදේ x එන්න ඕනේ. මෙතන ඍණ 6 නම් ඒක දෙකට බෙදලා තමයි මෙතනට දාන්නේ. හැමතිස්සෙම එහෙමයි. ඍණ 6 නම් ඍණ 6 දෙකට බෙදලා මෙතනට දාන්න ඍණ 3යි. මෙතන ඍණ 3 නම් මේ ර්ණ 3 වර්ග කරලා මෙතෙන්ට දාන්න. එතන මෙතන එන්නේ ධන 9යි. ඉතින් මෙතන ඔන්න ධන 9 එකතු කරනවා. ඉතින් පුතේ මේ පැත්තේ උත්තරේ හරි ලේසියි. ඍණ 4යි ධන 9යි කියන්නේ ධන 5යි. ඔන්න දැන් මේකෙදි අයිස්සරක් අපි දන්නවා දෙපැත්තෙම වර්ගමූලය ගන්නවා. ඒතර x ඍණ 3 වර්ගයේ අපි වර්ගමූලය ගන්නවා. මේ පැත්තෙත් අපි පහේ වර්ගමූලය ගන්න. එතකොට මේ වර්ගයට වර්ගමූලය අයින් වෙනවා. මට මෙතනදී හැදෙනවා x ඍණ 3 සමානයි ධන හෝ ඍණ වර්ගමූලය 5. ඔන්න වර්ගමූලය x වල උත්තර දෙකක් එනවා. එකක් ධන හෝ ඍණ වර්ගමූලය 5 ඍණ 3 එහා පැත්තට ගත්තට පස්සේ දැන් ඔන්න ධන 3. දැන් ඉතින් ආයතන මෙතනදී හදා ගන්න දෙයක් නෑ පුතේ. වරහන් ඇතුලේ දෙන්නේ මූල 5. අපිට ආවේ මූල 5. එහෙනම් ඉතින් මූල 5 උත්තර දෙක අරගෙන වෙන වෙනම සුළු කරන්න තියෙන්නේ.
අපි ඒ සුළු කළ එක උත්තරෙත් ගමුකෝ මුලින්ම. ධන මූල 5යි ධන 3ට අපි එක උත්තරයක් ගමු. ධන මූල 5ේ උත්තරය අපි ආදේශ කරනවා 2.24. ඒකට ධන 3ක් එක්කව කරාම මෙතන උත්තරය එනවා අපිට 5.24. මෙතනදී ඍණ 2.24න් ධන 3ක් සුළු වුණාට පස්සේ මෙතනදී ඍණ මූල 5යි ධන 3ට අපි ධන 3ක් සුළු වුණාට පස්සේ මෙතන මූල 5 ඍණ 2.24යි. ඒකින් ධන 3ක් සුළු වුණාම පස්සේ මෙතනදී බලන්න ධන 3ෙන් 2.24ක් අඩු වෙනවා සුළු වෙනවා. ඒතර අපි මේක අඩු කරලා වන්න පෙන්නන්නම්. ධන 3ෙන් අඩු කරන්න 2.24. ඒතර මෙතන 10න් 4ක් අඩු කරාම 6යි, 9න් 2ක් අඩු කරාම මෙතන 7යි, මෙතන තියෙන්නේ 2යි, 2න් 2ක් අඩු කරාම 0යි, ධන 0.76යි ඊළඟ උත්තරේ. අපි මේ ගැම්මට ඊළඟ ගානක් තමයි පුණ්ටක් ගන්න. හරි. පුතේ මේ තියෙන 2022 23 අවුරුද්දේ ආපු ඕලෙවල් රචනා ගානට අදාළව වර්ග පූර්ණයට ආපු ගාන. එතකොට මේකෙදි වර්ග පූර්ණය හදන අර විදිහම ටක් ගාලා හදමු. දැන් ඔන්න පූර්ණ වර්ග ඉස්සරහා තියෙන මේතේ එකයි. එහෙනම් අපි ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන්. දැන් පුතේ වා මම මේ ගාන හදන්න කලින් දැන් ඔයාලට මේ ගාන තනියම හදන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා ඔයා මුලින්ම හදලා ඊට පස්සේ බලන්න උත්තරේ හරිද කියලා. එතකොට ඔයාට මේ වගේ පුතේ අන්තිම අවුරුදු ඔය 7-8ක හදාගෙන ගියා නම් අනිවාර්යයෙන් මේ පාර ගාන ඔයාට කිසිම ගේමක් නැතුව හදන්න පුළුවන්. ඉතින් ඊළඟ මේකේ කොටස ඊළඟ කැලලත් කතා කරමු. ඊළඟ ඉතින් මෙන්න බලන්න මේක අරන් යනවා එහා පැත්තට. ඒතර එනවා r වර්ගය ධන 4r ඍණ 6 එහා පැත්තට ගියාට පස්සේ උත්තරේ මෙතන ධන 6ක් වෙනවා. දැන් ඊළඟ තමයි ප්‍රධානම වැදගත්ම ස්ටෙප් එක. ඒක තමයි මේක පූර්ණ වර්ගයක් වෙන්න මෙන්න මෙතනට එකතු කරන්න ඕන පදේ. පූර්ණ වර්ගයක් විදිහට ලියා ගන්න එකතු කර යුතු පද. ඒකට තමයි අපි යන්නේ. මෙන්න මෙතන r වර්ගය නම් මෙතන තියෙන්නේ r එක ඉන්න ඕනේ. මෙතන ධන 4 නම් මේ තියෙන ඉලක්කම දෙකට බෙදලා මෙතනට දාන්න. ධන 4 නම් ධන 2. මෙතන තියෙන ලකුණ මෙතනට එන්නේ. මෙතන උත්තරය ධම්මට පස්සේ මේ උත්තරයේ වර්ගය තමයි පුතේ මෙතනට එන්නේ. ධන 2 නම් මෙතනට එන්නේ ධන 4. මෙතන 4. මේ පැත්තට අපි යම් කිසි ප්‍රකාශන එකතු කරා නම් එහා පැත්තට අනිවාර්යයෙන් මේක එකතු කළ යුතුමයි. ඉතින් ඔන්න එහා පැත්තේ 6 4 10. ඉතින් මේකෙත් ඉතින් ආයිසරක් හදන්න දෙයක් නැහැ. ගානට උත්තර එනවා. දෙපැත්තෙන් වර්ගමූලය ගත්තට පස්සේ මේ පැත්තෙත් වර්ගමූලය ගන්න, මේ පැත්තෙත් වර්ගමූලය ගන්න. ඒතර මේ වර්ගයට වර්ගමූලය අයින් වෙනවා. ඒතර මෙතන උත්තර එනවා r ධන 2 සමානයි ධන හෝරින වර්ගමූලය 10. ධන 2 අරන් යනකොට එහා පැත්තට එතනවා r සමානයි ධන හෝරින වර්ගමූලය 10. ධන 2 එහා පැත්තට ගියම ඍණ 2ක් එනවා. ඉතින් මෙතන උත්තර දෙක වෙන වෙනම අරගෙන සුළු කරන්න. එකක් ධන උත්තරේ r සමානයි වර්ගමූලය 10 ඍණ 2 එක උත්තරයක්. වර්ගමූලය 10 උත්තරේ 3.16 අඩු කිරීම 2. එතන මේ දෙක සුළු කරාම ඔයාලට උත්තරේ එනවා. ඔයාලට සුළු කරන්න තේරෙන්නේ නැත්නම් මෙහෙම ලියාගෙන සුළු කරන්න. 1.6යි අඩු කරන්න ඕනේ 2.0 ඔය විදිහට. එතන මෙතන එනවා 6යි 1යි 3න් 2ක් අඩු කරාම 1යි. මෙතන උත්තර එනවා 1.16යි ධන උත්තරයක් එතනදී. මෙතනදී එනවා r සමානයි ඍණ වර්ගමූල 10 ඍණ 2. මෙතන එන්නේ ඍණ 10 කියලා කියන්නේ ඍණ 3.16න් දෙකක් ඍණ 2ක් කියන්නේ එකම දෙකම ඍණ. ඒ කියන්නේ එකට එකතු වෙනවා. ඍණ එකට එකතු වෙනවා. මෙතන උත්තරේ ඍණ 5.16. ඕන පුතේ උත්තර දෙක ආවා. දැන් තේරෙනව නේද? පැහැදිලිද? ගණන් 3ක් විතර අපි හැදුවා. මේ ටිකෙන් වාට හරි ලස්සනට විනාඩි 2-3යි යන්නේ වර්ගමූලයෙන් සකස් කරලා උත්තරය ගන්න. හරි. ඉතින් එහෙනම් මේ වගේ ගණන් පොතේ අපි ඉස්සරහටත් හදාගන්න තව ගොඩාක් වීඩියෝස් ප්‍රමාණයක් දාන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිවාර්යෙන් අසරන් අමරසිංහ YouTube නාලිකාව අපේ නාලිකාව subscribe කරලා තියාගන්න. bell icon එකත් අනිවාර්යෙන් ගහලා තියාගන්න. ඒ වගේම ඔයාලට මේ වගේ අපි කරපු ලොකු live session ලොකු පාඩම් ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. අපේ live session පැත්තට ගියා නම් YouTube එකට ගිහලා live පැත්තට ගියා නම් ඉතින් පල්ලෙහාට ගියා නම් ඔක්කොම ඔයාලට ගොඩාක් වීඩියෝස් බලන්න පුළුවන්. ඒ වගේම නොමිලේ කරන free classes වල සම්බන්ධීම් කරන්නත් ඔයාලා අපේ channel එකේ link එක පස්සේ ඔයාලා description එකේ දාලා තියන්න. ඒකට සම්බන්ධ වෙන්න. ඒ වගේම අපි දැන් 6 වසරේ ඉඳන් 11 වසර දක්වාම අලුත් නවක පන්ති ආරම්භ කරනවා. ඒ කියන්නේ විස්තර පොතේ මම පල්ලෙහා description එකේ දාලා තියන්න. ඒකට කැමති කට්ටිය සම්බන්ධීම් කරන්න පුළුවන්. ඒ වගේම මේ පාර ඕලෙවල් ලියන කට්ටියට අතිවිශාල ප්‍රෝග්‍රෑම් එකක් යනවා. සම්පූර්ණයෙන් ඔයාලගේ මුළු රෙකෝඩින් සියලුම දේවල් ටික රෙකෝඩින් ටික ලබා දීලා ෆුල් පේපර් ක්ලාස් එකක් යනවා. ප්‍රශ්න පත්‍ර
පේපර්ස් 20ක් කරන සහ වර්ගීකරණය පොතක් ඇසුරෙන් සම්පූර්ණ සියලු A to Z ඔයාලගේ වැඩ ටික කවර් කරන මේ තියෙන අපේ වර්ගීකරණ පොත ඔයාලට ගෙදරට ගෙන්න ගැනීමක් කරන්න පුළුවන්. අරගෙන පේපර්ස් කට්ටල 20ක් තියෙනවා වෙනම. ඒ ඔක්කොම ටික කරනවා මේ ඉතුරු කාලය තුල. ඉතින් මේ පොත ඔයාට ඕනම කෙනෙක්ට 9 10 11 ඕනම කෙනෙක්ට මේ පොත ගන්න පුළුවන්. මේ ඔක්කොම පොතේ තියෙන්නේ 10 11 මුළු පාඩම් 57ම ඔක්කොම වර්ගීකරණය කරපු පේපර්ස් 20ක විතර ගණන් මේකේ තියෙනවා. ව්‍යුහගත කෙටි ප්‍රශ්න 500කට වඩා තියෙනවා. ව්‍යුහගත ප්‍රශ්න 150කට වඩා තියෙනවා. රචනා ප්‍රශ්න 270කට විතර ප්‍රමාණයක් තියෙනවා. ඉතින් එහෙනම් ඔයාලා පේපර්ස් 20 කට්ටලේ ගන්න පුළුවන්. ඒ කියන්නේ විස්තර ටික ඔක්කොම පල්ලෙහා විස්තර දාලා තියෙන පල්ලෙහා නම්බර්ස් වලට කෝල් එකක් දීලා ඔයාට ඊගෙන ලබා ගැනීමක් කරන්න පුළුවන්. ඉතින් තව ගොඩාක් වීඩියෝස් වලින් හම්බ වෙනවා. ඉතින් අද පාඩම ගැන ඔයාට කොයි විදිහටද දැනුනේ, කොහොමද තේරුණේද නැද්ද කියන එක පුංචි කමෙන්ට් එකක් අනිවාර්යෙන් පල්ලෙහෙන් දාගන්න. ඒ වගේම යාළුවන්ටත් මේක ෂෙයා කරන්න පුතේ අමතක කරන්න එපා. තව ගොඩාක් පාඩම් ඉස්සරහට වැටෙනවා. ඉතින් එහෙනම් ඔයාලගේ නංගිල මාලේට කියන්න හැමෝටම අයබෝවන්. අපි තව දවසක මේ වගේ ලස්සන පාඩමකින් හම්බ වෙමු. එන හැමෝටම බුදු සරණයි. ජයෙන් ජය වෙන්න.